රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගීසන් ලස්සනම ලස්සන වැසකුත් එක්ක ආදරණීය මැයි මාසෙට අපි ආවේ මේ විදිහට. අද වීඩියෝ එකක් අරගෙන එන්න ඕන නිසාමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වොයිස් කරන්නෙත් හරිම අමාරුවෙන්. මොකද මේ දවස්වල චුට්ටක් විතර අසනීපෙන් තමයි ඉන්නේ. අද උදේම නැගිටලා වොෂ් එකකුත් දාගෙන අලුත් ඇඳුමකුත් ඇඳගෙන ලස්සනම ලස්සන මල් ටිකකුත් මම එකතු කරගත්තා. කිචන් එකට වගේම බුදුසාදුට පූජා කරන්නත් හැම මාසෙම අලුතින්ම මල් අරගන්නවනේ. ඉතින් ඒ අරගත්ත මල් ටිකත් ලස්සනට වෙන් කරලා වෙනම තියාගෙන උදේට කිරිබතක් හදාගන්න තමයි හදන්නේ. මම මැයි මාසෙට ගොඩාක් ආසයි. මොකද මැයි මාසෙ කියන්නේ නෙළුම් මල් පිපෙන, ලස්සන ලස්සන මල් වර්ග පිපෙන, වෙසක් කුඩු හදන්න පුළුවන් හරි ලස්සන මාසයක් නිසා. කිරිබත් එකත් හැදෙනකම් මම රසම රස සැරම සැර ලුණු මිරිසකුත් කොටාගෙන අයින් කරගත්තා. වෙනදා වගේම ඉස්සරලාම බුද්ධ පූජාවට අයින් කරගෙන බුදුන් වහන්සේට පූජා කරන්න තමයි මේ දැන් ලැස්ති වෙන්නේ. ඔයාලා හැමෝටම වාසනාව පිරුණු නිරෝගිමත් පින්බර වෙසක් මාසයක්ම වෙන්න ඕනේ. අපේ චූටි කිරිබත් මේසෙත් මම පුංචියට ලස්සන කරගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් හැමදාම අලුත් මාසේ පටන් ගන්නේ අපේ ගෙදර පුංචි කිරිබත් මේසෙකින්නේ. කිරිබත් එක අපි තුන්දෙනාම රස බලන්න තමයි හදන්නේ. ඉතින් පප්පා ගොඩක් ආසයි මගේ අතින් කෑම කන්න. ඉතින් චූටි පපාටත් කවන ගමන් මම අපේ පපාටත් කිරිබත් කැවුවා. ඉතින් ගොඩක් වෙලාවට මම ගෙදර කෑම මේ දෙන්නටම කවනවා. කිරිබත් කාලා ඉවර වෙලා මම ඊයේ හදාගත්ත චොක්ලට් කේක් එක තමයි මේ අයිසිං කරන්නේ. ඉතින් ලස්සන ආදරණීය වයිෆ් කෙනෙක් එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි මගෙන් රසම රස චොක්ලට් කේක් එකක් හදලා ඉල්ලුවේ. ඉතින් ඊයේ රෑ මම කේක් එක හදලා බේක් වෙන්න දාලා තිබුණා. උදේ නැගිටලා අයිසිං කරලා ගිහින් දෙනවා කියලා හිතලා. ඉතින් උදේ නැගිට ගමන් ගෙදර තිබුණු ඔක්කොම වැඩ ටික ඉවර කරලා කේක් එකත් අයිසිං කරලා ඉවර කරගත්තා. අයිසිං කරපු කේක් එක අවසානයේ තිබ්බේ මෙන්න මේ වගේ. ඉතින් වැසෙම ගිහින් අපි දෙන්න ඒ කේක් එක දීලා ආපහු ගෙදර ආවා. අපි ආදරය කරන අයගේ ලස්සන දවස් අපි අනිවාර්යයෙන්ම සමරන්න ඕනේ. මොකද ඒ අයගේ ඒ ලස්සන දවස් එන්නේ අවුරුද්දටම එකපාරයි. ඉතින් අපි ගොඩාක් ආදරය කරන ඒ අයගේ ඒ ලස්සන දවස් අනිවාර්යයෙන්ම සමරන්න ඕනේ. අද අපේ ගෙදරට ගොඩක් විශේෂ කෙනෙක් එනවා. ඉතින් එයාට දෙන්න රූම් එකත් මම ලස්සනට හදලා ඉවර කරගත්තා. හවස් වෙනකොට හොඳටම අවුව වැටුණා. ඉතින් අපි හවස චුට්ටක් ඇවිදින්න එළියට ආවා. අපේ චූටි කිසකි බබාට දැන් දවස් 3ක් විතර වෙලේ ඉඳන් චුට්ටක් උණ. ඉතින් අපි එයාට බෙහෙත් අරගත්තා. තාම චුට්ටක් ඉතින් එයාට උණ ගතිය තියෙනවා.
අපි මෙතනට ආවේ ටියුලිප් බලන්න. ඉතින් අපි එනකොට ටියුලිප් මල් මෙතන තිබුණු ඔක්කොම අයින් කරලා ඉතින් ආපු නිසා මෙතනට වෙලා චුට්ටක් වෙලා අපි හිටියා. මොකද මෙතන තියෙන ලොකු ගඟක්. ඒ ගඟේ වතුර ගොඩාක් තියෙනවා. ඉතින් හුළඟත් එක්ක හරිම ඇඟට සනීපයි. ඉතින් ඒ නිසා අපි චුට්ටක් මෙතනට වෙලා හිටියා. මෙතන එහා පැත්තේ තියෙනවා හෙලිකොප්ටර් රයිඩ් එකක්. ඉතින් ඒකටත් යන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාලා වෙලාව වෙන් කරගත්තාම. අපේ චූටි කිසකි පපා අසනීප වෙනවට තමයි අපි දෙන්නම ගොඩක් බය. මොකද එයා අසනීප වුණාම හරිම අමාරුයි. මොකද එයා තාම චූටිනේ. ඉතින් කොහොම හරි එයාට බෙහෙත් දීලා අපි ඉක්මනට සනීප කරගත්තා. පහුගිය දවස් ටිකේම එයා ඔළුවවත් උස්සන්න නැතුව තමයි හිටියේ. මේ පාක් එක ඉලුමිනේෂන් කාලෙට ගොඩාක් ලස්සනයි. මෙන්න මේ පොඩි පොඩි කොටු විදිහට හදලා තියෙන පොකුණු වල තියෙන්නේ එක එක නෙළුම් වර්ග වගේම එක එක ඕලු වර්ග. ඒවා වෙනම වෙන් කරලා තමයි ඒගොල්ලෝ ගහලා තියෙන්නේ. ඉතින් මේ මල් පිපුණාම හරිම ලස්සනයි. ඉලුමිනේෂන් කාලෙට තමයි මේ මල් වල ගොඩාක් ලස්සන පේන්නේ. හවස වෙනකොට ගොඩක් වෙලාවට හරිම සාමාන්‍යයි බව්වෝ එක ගෙදර අය ඇවිදින්න පාක් වලට එන එක. ඉතින් අදත් අපිට ඒ වගේ බව්වෝ ගොඩාක් ඇවිදින්න ඇවිල්ලා ඉඳලා හම්බුණා. අපේ චුටි කිසකි බබා තමයි ගොඩක් වෙලාවට බව්වන්ට හරිම කැමති. මේ පොකුණේ චූටි මාළු වර්ග ඉන්නවා. ඉතින් අපේ චූටි කිසකි බබාව මෙතනින් ගන්න බැරුව තමයි අපි මේ මෙතනට වෙලා ඉන්නේ. එයා හරි ආසයි. මෙතන මාළු ඉන්න නිසා එයාලා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි දැන් මෙහා මෙතනින් අපි එක් කරගෙන යන්න ඕනේ. මගේ ජීවිතේ මම ආදරය කරන අයත් එක්ක මේ විදිහට මාසෙට එක වතාවක් හරි එළියට එන්න ලැබෙනවා නම් ඒ තමයි මම ලබන ලොකුම සතුට. ඉතින් ඔයාලගේ ජීවිතෙත් ඔයාලා ආදරය කරන අයත් එක්ක ඒ විදිහට එළියට ගිහිල්ලා ලැබපු සතුට මතකයිද? ඒ කරගෙන අර කවම මෙහෙම අල්ලගෙන මේ කරගෙන ඉන්නේ. පහළ ඉඳලා අපි හැමෝම ෆෝෂා එක උඩට ආවා වටේ පේන ලස්සන බලන්න. ඉතින් මෙතනට ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම මෙතන ලස්සන දන්නවා ඇති. මොකද හරි ලස්සන පරිසරයක් තමයි මේක වටේම තියෙන්නේ. ගොඩක් ඉස්සර ජපානයේ මෙතන ලොකුම ලොකු වරායක් තමයි පිහිටලා තිබිලා තියෙන්නේ. හැබැයි මෑත කාලීනව මෙතන වරායක් තිබුණු ලකුණු මුකුත් නැහැ. හැමදාම වගේ මගේ බ්ලොග්ස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. මොකද ඔයාලා බ්ලොග්ස් බලලා ලස්සන කමෙන්ට් ලියනවනේ. ඉතින් ඒ කමෙන්ට් වලට මම ගොඩාක් ආදරේ. ඉතින් අද බ්ලොග් එක මම මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. මගේ මේ බ්ලොග් එකත් ඔයාලා ආසාවෙන් බලවන ලස්සන කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. හැමෝටම ආදරේ. හැමෝම පරිස්සමින් ඉන්න. සයෝනාරා.